දවස් 90කදී අපි මල්ටිස්ටාර් කියන ප්‍රභේදයත් එක්ක ටොන් 8කට වැඩි ප්‍රමාණයක් අපි පළදාව අරන් තියෙනවා. හයිපර් කියන පෝරත් එක්ක අපිට හොඳ දැනකට එන්න පුළුවන් වුණා. මල්ටිස්ටාර් මේ ප්‍රභේදය එකත් අපි මොඩර්න් ඇග්‍රි හරහාම ගත්තේ. වර්ගඩි 4000ක පොලිටනල් එකකින් කියුකම්බ පැල 1000යි. දවස් 90යි. සම්පූර්ණ අස්වැන්න ටොන් 8ක් කිලෝ 8000ක් අරගත් වගාවක් තමයි මගේ මේ පිටිපස්සේ තියෙන්නේ කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවා. අද මම ඉන්නේ අකුරැස්ස ප්‍රදේශයේ සුපර් ප්‍රොඩක්ටිව් පොලිටනල් එකක් මේ ඇතුළේ. ඉතින් මෙතන පැල 1000ක් තියෙනවා. අපි මේක ටෙක්නිකල් විදිහට හරි පොහොර ෂෙඩියුල් එකක් එක්ක ඩේටා එකතු කරලා හරි මැනේජ්මන්ට් කරලා තමයි අපි මේ වගාව කරේ. ඉතින් මොකද රිසල්ට් එක? නෝමල් ෆාමින් වලට වඩා අපි මේක මල්ටිපල් ටයිම් හය කරලා හොඳ අස්වැන්නක් අරගෙන තියෙනවා. ඉතින් මේක ලෙඩ රෝග තියෙනවා, සත්තු ඇවිල්ලා තියෙනවා, තව එක ඩිසීසස් තියෙනවා. ඒත් එක්කම බලන්න මේ වගාවේ දැනටත් ගෙඩි තියෙනවා. දැන් මේක දවස් 100කටත් එහා වගාවක්. හැබැයි අපි මේක දවස් 90කට වෙද්දී ටොන් 8ක් කඩපු වගාවක්. මේ වගේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ ලක් එක නිසාම නෙවෙයි. මේකට ප්‍රොපර් සිස්ටම් එකක් ෆලෝ කරලා හොඳ ගයිඩ්ලයින් එකක් ඊට පස්සේ හොඳ ෆර්ටිගේෂන් ප්ලෑන් එකක් සහ අනිකුත් උපදෙස් එක්ක හරි විදිහට වගාවක් කරපු නිසා තමයි මේ විදිහේ හොඳ රිසල්ට් එකක් අපිට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ හොඳ ඉහළ අස්වැන්නකට යන්න බලපාන ප්‍රධානම සාධකයක් තමයි ෆර්ටිලයිසර් ප්ලෑන් එක. ඉතින් ඔයාලා දන්නවා මොඩර්න් ඇග්‍රි අපි ඊස්ට්‍රාල් වල නිෂ්පාදිත හයිපා ෆර්ටිලයිසර් අපි ලංකාවට ගෙන්නනවා. අපි අපේ ගොවි මහතුන්ට ලබා දෙනවා. ඉතින් මේ වගාවට අපි සම්පූර්ණයෙන්ම පාවිච්චි කරලා තියෙන්නේ හයිෆා ෆර්ටිලයිසර් භාවිතා කරපු නියුට්‍රිෂන් මැනේජ්මන්ට් එක. ඉතින් ඒ විදිහට හරියට පාවිච්චි කරලා මේ ගස් වලට අවශ්‍ය පෝෂණය, ඒ ගහට අවශ්‍ය ප්‍රමාණයෙන් කොහොමද මල් පිපෙන කාලෙදී, ගෙඩි හැදෙන කාලෙදී, ভেජිටේටිව් growth එකේදී කොහොමද අපි පොහොර බැලන්ස් කරන්නේ කියන එක ප්‍රොපර් විදිහට හදලා දීලා අපි මේ ලෙවල් එකට අඩු දින ගානකින් අපි හොඳ අස්වැන්නක් ගත්තා. අපි මාගෙදර ඇග්‍රෝ කනෙක්ටින් ග්‍රීන් බෙටර්ස් ඇත්තටම අපි කරපු පළවෙනි ප්‍රොජෙක්ට් එක මේ වර්ගඩි 4000ක. ඉතින් අපි මොඩර්න් ඇග්‍රි එක එකතු වෙලා හිතුවා මේ වැඩේ දිගටම කරගෙන යන්න ඕනි කියලා. එතෙන්දී අපිට ඒගොල්ලන්ගේ ඊශ්‍රායලයේ නිෂ්පාදිත හයිෆා කියන පෝර එක්ක අපි සම්බන්ධ වුණා. ඇත්තටම අපි කලින් කරපු අපේ ග්‍රීන් හවුස් එක බලද්දී ඒ ඊශ්‍රායලයේ හයිෆා කියන පෝරත් එක්ක අපිට හොඳ දැනකට එන්න පුළුවන් වුණා. දවස් 90කදී අපි මල්ටිස්ටාර් කියන ප්‍රභේදයත් එක්ක ටොන් 8කට වැඩි ප්‍රමාණයක් අපි පළදාව අරන් තියෙනවා. දැනුත් මාස 4කට දවස් 100 පැනලා දවස් 110ක් වගේ වෙනකොනත් අපි පළදාව ගනිමින් ඉන්නවා. ඉතින් අපි හිතනවා මල්ටිස්ටාර් එතකොට මේ ප්‍රභේදය එකත් අපි මොඩර්න් ඇග්‍රි හරහාම ගත්තේ. ඉස්සරහටත් අපිට පුළුවන් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා මේ මල්ටිස්ටාර් කියන ප්‍රභේදය එතකොට ඒගොල්ලන්ගේ හයිෆා මල්ටිකේ, හයිෆා MKP, හයිෆා කැල්සියම් මේ කියන ඔක්කොමත් එක්ක අපිට හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. මේ වගේ රිසල්ට් එකක් ගන්න ඔයාටත් ඕන නම් ඔයත් එහෙම රිසල්ට් එකක් ගන්න උනන්දුවෙන් ඉන්නවා නම් අපිට කතා කරන්න. අපිට පුළුවන් වාට උදව් කරන්න, වගාවට උදව් කරන්න. ඊට පස්සේ පොහොර charge දෙන්න, පොහොර කොහොමද පාවිච්චි කරන්නේ, අපිට පුළුවන් ඔබගේ වගාවලට ඇවිල්ලා විසිට් කරලා අඩුපාඩු මොනවද කියන එක කියලා දෙන්න. ඒ වගේම තව බිඳු දල සම්පාදන පද්ධති ගැන සහ අනිකුත් ව්‍යාපෘති ගැන කතා කරන්න. මොඩර්න් ඇග්‍රි අපේ මේ පහත තියෙන අංක වලට කතා කරන්න.